වර්ෂ 2002 ඔක්තෝබර් 11 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජිමි කාටර්ට ලොව පුරා සාමය, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා දශක ගණනාවක් තිස්සේ දරූ උත්සාහයන් වෙනුවෙන් නොබෙල් සාමතාගේ පිරිනමන ලදී. දවල මන්දිරයෙන් ඉවත්ව බොහෝ කලකට පසු ජාත්‍යන්තර ගැටුම්වලදී ඔහු කළ නොනවතින මැදිහත්වීම සහ මානුෂීය හේතුන් සඳහා ඔහු කළ කැපවීම හේතුවෙන් නොබෙල් කමිටුව ඔහුට එහිදී ප්‍රශංසා කළේය. සාමය ඇති කරන්නෙකු ලෙස ජනාධිපති කාටර්ගේ ගමන වර්ෂ 1977 සිට වර්ෂ 1981 දක්වා ඔහුගේ ජනාධිපති ධූර කාලය තුළ ආරම්භ විය. ඔහුගේ වඩාත්ම කැපී පෙනෙන ජයග්‍රහණය වූයේ වර්ෂ 1978 දී ඊජිප්තුව සහ ඊශ්‍රායලය අතර කැම්ප් ඩේවිඩ් ගිවිසුම් වලට මැදිහත් වීමයි. එය දශක ගණනාවක සතුරුකම් අවසන් කළ අතර මැද පෙරදිග සාම සාකච්ඡා සඳහා එය පූර්වාදර්ශයක්ද විය. ඔහු ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ මූලික පදනමක් ලෙස මානව හිමිකම් අවධාරණය කළ අතර එය ඇමරිකාවේ ගෝලීය භූමිකාව නැවත අර්ථ දැක්වීය. ජනාධිපති ධූරයෙන් ඉවත් වූ පසු වර්ෂ 1982 දී ආරම්භ කරන ලද කාටර් මධ්‍යස්ථානයේ හරහා ජනාධිපති කාටර් සිය මෙහෙවර දිගටම කරගෙන ගියේය. එම සංවිධානය රටවල් 80කට අධික සංඛ්‍යාවක මැතිවරණ නිරීක්ෂණ කිරීම, මහජන සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සහ ආරවුල් මැදිහත් වීම සිදු කළ ඇත. ජනාධිපති ධූරයෙන් පසු ඔහුගේ කටයුතු දේශපාලන තනතුරු වලින් ඔබට සිවිල් නායකත්වය සඳහා ආදර්ශයක් බවට පත්විය. වර්ෂ 2002 නොබෙල් සාමතාගය කාටර්ට එක් ක්‍රියාවක් සඳහා පමණක් නොව ජීවිත කාලය පුරාම සදාචාරාත්මක නායකත්වයක් සඳහා පිළිගැනීමක් ලබා දුන්නේය. ඔහුගේ දේශපාලන උරුමය, රාජ්‍යතාන්ත්‍රික භාවය, අනුකම්පාව සහ නොපසුබට උත්සාහය මගින් බලයට පමණක් කළ නොහැකි දේ සාක්ෂාත් කරගත හැකි බව මතක් කිරීමක් ලෙස ලෝක ඉතිහාසයේ සලකුණු වී ඇත. ස්තුතියි.